ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ සියලු දෙනාම ඔන්න ඉතින් අද මම අම්මා ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්නේ කොහොමද රසම රස බනානා කේක් හදන්නේ කියලා. එහෙනම් ඉතින් අපි යමු මේ බනානා කේක් කොහොමද හදන්නේ කියලා බලන්න. අපිට මේකට ඕන වෙනවා පාන් පිටි මේස හැදි 7ක්, වැනිලා මේස හැන්දක්, බේකින් පවුඩර් තේ හැන්දක්, බටර් හෝ මාගරින් මේස හැදි 3ක්, කිරි ප්‍රමාණයක් නැහැ කෙසෙල් ගෙඩි 2ක්, සීනි මේස හැදි 3ක්, ලුණු ඔයාලගේ රසායන එකතු කරගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි ඕන වෙන්නේ. ඉතින් අපි මේක හදන්න ඉස්සර ඔයාලට මතක් කරන්න කැමතියි. ඔයා තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අද වීඩියෝ එක හොඳයි නම් පහළින් like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා කියලා. ඉතින් ඔයාලා මේකට පාවිච්චි කරන සීනි එක කැට ගතිය වැඩි නම් ඔයාලා මේක බ්ලෙන්ඩර් කරලා අරගන්න. නැත්නම් ඔයාලගේ කැට පොඩි නම් සීනි බ්ලෙන්ඩර් කරන්න ඕනේ නැහැ. ඔහෙම්මම ගන්න පුළුවන්. ඒ සීනි කැට ලොකුයි නම් ඔයාලට බ්ලෙන්ඩර් කරන්නම වෙනවා. ඔය විදිහට අපි දැන් සීනි ටික බ්ලෙන්ඩර් කරලා ඉවර වෙලා අපේ අර කපාගෙන අරගත්තු කෙසෙල් ටික ඔය විදිහට බ්ලෙන්ඩර් කරගන්නවා. ඉතින් මේකට හොඳට ඉදිච්ච කෙසෙල් අරගන්නවා අලගත්තේ. ඔය තියෙන අපි බ්ලෙන්ඩර් කරගත්ත අපේ කෙසෙල් එක ඔයාලට පේනත් හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඔන්න දැන් අපි යන මේකේ බැටර් එක හදාගන්න. අපි මුලින්ම බටර් මේස හැදි 3 එකතු කරගන්නවා. අපි ගත්තේ බටර්. ඔයාලට මාගරින් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා බටර් එක ෆ්‍රිජ් එකේ නම් තිබ්බේ එළියෙන් තියලා තියන්න මේක හදන්න කලින්. ඔය විදිහට බටර් එක පොඩ්ඩක් අපි පොඩ්ඩක් මේ පොඩි කරගන්නවා. හරි දැන් අපි මේකට එකතු කරගන්නවා සීනි මේස හැදි 3. හරි දැන් ඔය විදිහේ සීනි ටිකත් එකතු කරලා අපි මිශ්‍ර කරගන්නවා අපේ බටර් එකත් එක්ක සීනි ටික. ඔය විදිහට හොඳට සීනි ටික දිය කරගන්න. හරි දැන් අපි ඒකට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. අපි අර අරගත්තු පොල් කිරි ටිකේ හරි දැන් අපි බ්ලෙන්ඩර් කරගත්තු අපේ කෙසෙල් ටික මේකට එකතු කරගන්නවා. දැන් අපි කෙසෙල් ටිකත් හොඳට කලවම් කරගන්නවා. දැන් අපි අර අරගත්තු කිරි ටිකෙන් තව ටිකක් එකතු කරගන්නවා. දැන් අපි අපේ පිටි ටික පෙනේරෙකට දාලා හලලා ගන්න තමයි යන්නේ. ඉතින් අපි මේ පිටි ටික පෙනේරෙට දාගත්තා. ඉතින් පිටි ටික විතරක් නෙමෙයි අපි මේකටම බේකින් පවුඩර් ටිකත් එකතු කරනවා. ඔයාලා දැන් බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට ඔයාලගේ රස අනුව ලුණු කුටි ටිකක් එකතු කරගන්නවා.
ඊට පස්සේ මේ විදිහට පෙනේරෙන් ඔය විදිහට හලා ගන්නවා. දැන් අපි අර මිශ්‍රණයට හලාගත්ත මේ වටික අපි මිශ්‍රණයට තමා හලාගත්තේ. ඉතින් අපි මේ ටික ඔයාලට පුළුවන් වෙනම හලලා එකතු කරන්නත්. අපි නම් මිශ්‍රණයටම තමා හලාගත්තේ. දැන් ඔය විදිහට පිරි ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න. අපි දැන් කලවම් කරලා ඉවර වෙලා මේකට එකතු කරගන්න ඕන වැනිලා. ඉතින් ඔයාලා මේකට වැනිලා එසන්ස් මේස හැන්දක් එකතු කරගන්න. දැන් අපි ওই විදිහට වැනිලා එකතු කරලා ඉවර වෙලා හොඳට කලවම් කරගන්න ඕන වැනිලා ටික. ඉතින් අපි මේ හදන බනානා කේක් එකට බීටර් පාවිච්චි කරන්නේ නැහැ. ඒකයි මේ බනානා කේක් එකේ විශේෂත්වය. අපි බීටර් පාවිච්චි කරන්නේව නැහැ. අපි දැන් අර කෝප්පා අඩු කෝප්ප වල තමයි හදාගන්නේ. ඉතින් අපි අඩු කෝප්ප වලට හොඳ තෙල් ටිකක් ගාලා අරගත්තා. ඉතින් දැන් මේ අඩු කෝප්ප වලට අපි අපේ මිශ්‍රණය දාගන්නවා. ඉතින් ඔයාලා අඩු කෝප්ප පිරෙන කල්ම මිශ්‍රණය දාගන්න යන්න එපා. එහෙම වුණොත් අඩු කෝප්ප වල ඉඩ මදි වෙන්න පුළුවන්. ඉතින් අපි නම් මේක ස්ටීම් කරනවා. ඔයාලා නම් මේක ස්ටීම් කරන්න එපා. මේක දර රිප්පේ හරි oven එකේ හරි හදාගන්න. ඔන්න ඉතින් අපි දැන් හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි. රස පාටට තියෙනවා. ඉතින් මේක ඔයාලත් හදලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න කොහොමද රස කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.